අයිබෝන් හැමෝටම මේ වීඩියෝ එක අරන් එන්නේ උසස් පෙළ ළමයින්ට අපේ වෙබ්සයිට් එක හරහා වීඩියෝස් මිලදී ගන්නේ කොහොමද කියන එක ගැන හොඳ පැහැදිලි කිරීමක් ලබා දෙන්න. හරි. ඉතින් අපි බලමු අපේ වෙබ්සයිට් එකට ලොග් වෙලා කොහොමද අපේ වෙබ්සයිට් එක හරහා උසස් පෙළ ළමයෙක් විදියට උසස් පෙළ ක්ලාසස් මිලදී ගන්න කියලා. හරි. ඉස්සල්ලාම ඔයා මෙන්න මේ වගේ වෙබ්සයිට් එකට එන්න ඕනේ. වෙබ්සයිට් එකට එන්න ක්‍රම කීපයක් දෙනවා. එක්ක ඔයාලට පුළුවන් onlinecommerce.lk කියලා සර්ච් කරලා අපේ වෙබ්සයිට් එකට එන්න. එහෙම නැත්නම් මම ඔයාලට දීලා තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අපේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. අපේ වෙබ්සයිට් එක කලින් තිබ්බට වඩා පොඩ්ඩක් අලුත් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ලොග් වුණාට පස්සේ මේ විදිහට වෙබ්සයිට් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ලොගින් කියලා බටන් එකක් තියෙනවනේ. අන්න එතනින් වෙබ්සයිට් එකට ලොගින් වෙන්න. දැන් කලින් වීඩියෝස් දෙකක්ම මම කරලා තියෙනවා. වෙබ්සයිට් එකත් එක්ක රෙජිස්ටර් වෙන්නේ කොහොමද, වෙබ්සයිට් එකට ලොග් වෙන්නේ කොහොමද, වෙබ්සයිට් එක හරහා ක්ලාස් බලන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා. හරි. ඉතින් මං හිතනවා මේ වෙද්දි ඔයාලා රෙජිස්ටර් වෙලා ඇති, රෙජිස්ටර් වෙන වීඩියෝ එක බලලා ලොග් වෙන්න දන්නව ඇති. ඉතින් ඔයා මේ විදිහට සයිට් එකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම ලොගින් වෙන එක. හරි. රෙජිස්ටර් වෙලා ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ඉස්සෙල්ලාම ලොගින් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රෙජිස්ටර් වෙන්න කියා දෙන වීඩියෝ එක බලලා රෙජිස්ටර් වෙලා ඉන්න ඔක්කොටම කලින්. හරි. දැන් ඔයා මෙන්න මේ විදිහට තමයි ලොගින් වෙන්න ඕනේ. ඔයා රෙජිස්ටර් වෙද්දී දීපු නම්බර් එක මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ රෙජිස්ටර් වෙද්දී දීපු පාස්වර්ඩ් එක ඔයා මෙතෙන්ට දීලා සයින් ඉන් වෙන්න. සයින් ඉන් වුණාට පස්සේ ඔයා එක්කන් එන්නේ මෙන්න මේ විදිහට අපේ වෙබ්සයිට් එකේ ඩෑෂ්බෝඩ් එකට. ඩෑෂ්බෝඩ් එකට ඔයා එක්කන් ආවේ නැත්නම් මෙන්න මේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඩෑෂ්බෝඩ් කියන තැන ක්ලික් කරලා ඩෑෂ්බෝඩ් එකට එන්න. හරි. දැන් මං කියා දෙන්නේ මෙන්න මෙතන ඉඳන් එහාට ඔයාලට කොහොමද උසස් පෙළ ළමයෙක් විදියට උසස් පෙළ ක්ලාසස් වෙබ්සයිට් එක හරහා බයි කරන්න පුළුවන් විදිය තමයි කියා දෙන්න යන්නේ. හරි. ඔයාලට කරන්න තියෙන ඉස්සෙල්ලාම මෙතන ඔයාලට පේනවා home classes subject instructors institutes support කියලා තියෙනවා. එතනින් ඔයා subject කියන තැනට එන්න ඕනේ. subject කියන තැනට ඇවිල්ලා හිතන්න ඔයාට ඕනේ අපේ accounting revision class videos මිලදී ගන්න. එතකොට ඔයා එන්න ඕනේ මෙන්න මෙතන accounting revision lessons පාඩමෙන් පාඩම් වෙන වෙනම කියන තැනට එන්න ඕනේ. ඇවිල්ලා view subject කියන තැන ක්ලික් කරා. ඊට පස්සේ ඔයාව අරන් එනවා මෙන්න මේ විදිහට අපේ පාඩම් ටිකට. හරි. මෙතන ඔයාලට පාඩමෙන් පාඩම් වෙන වෙනම වීඩියෝස් බයි කරන්න පුළුවන්. බලන්න හවුල් ව්‍යාපාර, සමාගම් ගිණුම් කරණය, ආදායම් බදු ගිණුම් කරන ප්‍රමිත ඔක්කොම, ඊට පස්සේ LKS 16 දේපල ප්‍රීත උපකරණ ප්‍රමිතය, ඊට පස්සේ කළමනාකරණ ගිණුම් කරණයේ පාඩම් ටික, ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය, පොදු කාර්ය පිරිවැය, ඊට පස්සේ අනික් වීඩියෝස් ටික ගන්න පුළුවන් මේ ඊළඟ දෙවෙනි පේජ් එකට ගිහිල්ලා. හරි. ආන්තික පිරිවැය, ප්‍රාග්ධන ආයෝජන තීරණ, ඊට පස්සේ 12 වසර පළවෙනි පාඩම ගිණුම් කරණය, හැඳින්වීම හා ගිණුම් කරන සමීකරණය කියන සම්පූර්ණ පාඩම, ඊට පස්සේ දිස්ත්‍රාන්නා මූලික සටහන් පොත්, බැංකු සැසඳුම්, පාලන ගිණුම්, ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම, තනි පුද්ගල මූල්‍ය ප්‍රකාශන, මේ කියන සියලු පාඩම් මෙතන තියෙනවා. හරිද? ඒතර ඔයාලට පුළුවන් මෙන්න මේ කියන පාඩම් මෙතනින් මිලදී ගන්න. ඉතින් බලන්න මෙතන prices දාලා තියෙනවා. හරිද? හැම පාඩමකම prices දාලා තියෙනවා. ඔයාලට ඉතින් අදාළ ගෙවීම කරලා මෙතනින් මිලදී ගන්න පුළුවන්. මම ඔයාලට කියන්නම් කොහොමද මේ classes මිලදී ගන්න කියලා. හිතන්න ඔයාලට හවුල් ව්‍යාපාර පාඩම් මිලදී ගන්න ඕනේ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ view details කියන තැන ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ දැන් මෙතන play videos කියලා තියෙනවා. හැබැයි තාම ඔයාලට මේක බලන්න බෑ. හරිද? මොකද ඔයා තාම මේක බයි කරලා නැහැ. හරිද? හවුල් ව්‍යාපාර පාඩම විතරක් ඔයාට බයි කරන්න ඕන නම් මෙන්න මෙතන buy now කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ හවුල් ව්‍යාපාර පාඩම බයි කරන්න. හරි. බලන්න. මෙතන ඔයාගේ හවුල් ව්‍යාපාර පාඩම ඔයාගේ හවුල් ව්‍යාපාර පාඩමේ මිල දාලා තිබ්බේ 1800යි. හැබැයි ඔයාලට ඩිස්කවුන්ට් එකක් වෙලා මෙන්න ටෝටල් ෆී එක ඇවිල්ලා තියෙනවා 1600. ඒතර ඔයාලට හරිම ලේසි වැඩක් මෙතන කරන්න තියෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන දාලා තියෙනවා account details. commercial bank එකේ සහ BOC bank එකේ account details දාලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ account වලට payment කරලා අදාළ bank එකේ receipt පත නැත්නම් ඔයා payment කරපු එකේ receipt පත මෙන්න මෙතෙන්ට upload කරන එක. මෙන්න මෙතෙන්ට upload කරන්න තියෙන්නේ. හරි. මම දැන් උදාහරණයක් විදිහට මෙන්න මේක අප්ලෝඩ් කරනවා. හරි. ඔන්න ඔහොම අප්ලෝඩ් කරන්න තියෙන්නේ.
හරි අප්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයාලට ස්ලිප් එක වැල්ලා කියලා. ඊට පස්සේ කම්ප්ලීට් ඕඩර් කියන එක දෙන්න. කම්ප්ලීට් ඕඩර් කියන එක දෙන්න කලින් අනිවාර්යෙන් මෙන්න මෙතන විස්තර ටික සම්පූර්ණ කරන්න. ඔයාගේ නම, ෆෝන් නම්බර් එක, ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක හරියට සිංහලෙන් ටයිප් කරලා දාන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රොවින්ස් එක දාන්න. ඊට පස්සේ දිස්ත්‍රික්ක දාන්න. ඊට පස්සේ ඔයාලට වෙන මොකක් හරි විශේෂ දෙයක් කියන්න ඕන නම් මෙන්න මෙතන නෝට් කියන තැන ටයිප් කරන්න. පැහැදිලිද? මෙන්න මේ ටික අනිවාර්යෙන් හරියටම ටයිප් කරන්න. මොකද ඔයාලට අදාළ ටියුට් එන්නේ මෙන්න මේ ඇඩ්‍රස් වලට සහ ටියුට් එද්දි ඔයාලට කෝල් කරන්න මෙන්න මේ ෆෝන් නම්බර් වලට. ඒතර අමතරව ටියුට් වලට කිසිම ගෙවීමක් කරන්න නැහැ. ටියුට් වලටත් අදාළ ටියුට් වලටත් එක තමයි මෙන්න මේ කෝස් ෆී එක දාලා තියෙන්නේ. පැහැදිලිනේ? ඒතර ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ගිණුම් වලට අදාළ පේමන්ට් එක කළා බෑන්ක් රිසිට් එක මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරලා කම්ප්ලීට් ඕඩර් දෙන එක. හරිද? ඊට පස්සේ විශේෂ දෙයක් තියෙනවා. කම්ප්ලීට් ඕඩර් කියන එක දීපු ගමන් අනිවාර්යයෙන්ම ඔයා මට WhatsApp මැසේජ් එකක් දාන්න ඕනේ. හරිද? WhatsApp නම්බර් එක හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයාලට එන්න තියෙන්නේ අපේ හෝම් පේජ් එකට නෙමෙයි. හෝම් කියන තැන ක්ලික් කරලා හෝම් පේජ් එකට ආවා. ඇවිල්ලා මේකේ යටම තියෙනවා අපිව WhatsApp හරහා කනෙක්ට් කරගන්න විදිය. කන්ටැක්ට් කරගන්න විදිය. මෙන්න මෙතන තියෙනවා WhatsApp chat with us instantly start chat කියන එකට ගිහිල්ලා ඔයාලට කරන්න තියෙන්නේ අපිට WhatsApp මැසේජ් එකක් දාන එක. හරිද? ඔතනින් ඔයාලට පුළුවන් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න. පැහැදිලිනේ? ඔයාලට කරන්න තියෙන්නේ මම මෙන්න මේ ක්ලාස් එක බයි කරා මට ඇක්සස් දෙන්න කියලා මට ඔයා මැසේජ් එකක් දාන එක. එහෙම නැත්නම් ඔයා මිලදී ගත්ත ක්ලාස් එකේ නම දාන්න. හරිද? හවුල් ව්‍යාපාර ක්ලාස් එක බයි කරලා තියෙන ඇක්සස් දෙන්න කියලා පොඩි මැසේජ් එකක් දාන්න. පැහැදිලිනේ? හරි. දැන් මම ඔයාලට කියා දුන්නේ එක ක්ලාස් එකක් බයි කරන විදියනේ. හරිද? මම දැන් කියා දෙන්නම් ඔයාලට ක්ලාස් කීපයක් කොහොමද මේක හරහා බයි කරන්න කියලා. ඔයා කලින් වගේ මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මම මුලින් ඉඳන් පෙන්නන්නම්. ඩෑෂ්බෝඩ් කියන තැනට ගියා. සබ්ජෙක්ට් කියන තැනට ගියා. ඊට පස්සේ account revision lessons පාඩමෙන් පාඩම් වෙන වෙනම කියන තැනට ගියා. ඊට පස්සේ හිතන්න ඔයාලට දැන් පාඩම් කීපයක් බයි කරන්න ඕනේ. හිතන්න හවුල් ව්‍යාපාර, සමාගම් ගිණුම් කරන්නේ ආදායම් බදු කියන පාඩම් තුනම ඔයාලට මිලදී ගන්න ඕනේ කියලා. එහෙනම් view details ගියා. add to cart දෙන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා එක පාඩමක් බයි කරන්නම් ඔයා buy now කියන එකෙන් ගිහිල්ලා payment කරලා මේ receipt එක upload කරලා class එක බයි කරේ. හැබැයි මෙතන ඔයා class කීපයක් මිලදී ගන්නවා නම් add to cart දෙන්න. හරි. දැන් මට ඒ add to cart කියලා පෙන්නන්න නෙමෙයි. දැන්ටමත් මගේ cart එකේ හවුල් ව්‍යාපාරයක තියෙනවා. හරිද? add to cart දුන්නා. ඊට පස්සේ සමාගම් ගිණුම් කරණය කියන එකට ගියා. add to cart දුන්නා. දැන් බලන්න මේ class added to cart successfully. කාඩ් එකට ඇඩ් වෙලා තියෙනවා සාර්ථකව. හරි. ඊළඟට ආය ආදායම් බදු ක්ලාස් එකත් මට ඕනේ. එහෙනම් ඒකත් add to cart දුන්නා. හරි. දැන් ඔන්න මං ක්ලාස් 3ක් කාට් එකට දාගෙන තියෙන්නේ. මෙන්න බලන්න කාට් එකට ගියාට පස්සේ මං දාගත්ත ක්ලාසස් 3 පෙන්නනවා. පැහැදිලිද? මෙතනින් බලන්න පුළුවන් ඔයා කාට් එකට දාගත්ත ක්ලාසස් 3 මේ මට ඕනේ හවුල් ව්‍යාපාර පාඩමයි, සමාගම් ගිණුම් කරණයේ පාඩමයි, ආදායම් බදු පාඩමයි. පැහැදිලිද? එතකොට බලන්න මෙන්න ඔයාලා ක්ලාස් වලට අදාළ සම්පූර්ණ ෆී එක කෝස් ෆී එක වැල්ලා තියෙනවා 4600යි කියලා. හරිද? මෙතන ඩිස්කවුන්ට් එක පෙන්වන්නේ නැහැ. ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් ඔයාලට පෙන්නනවා චෙක්අවුට් කියන තැන. චෙක්අවුට් එකට යන්න කලින් ඔයාලට තව ක්ලාස් එකක් ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ ආපහු බැක් වෙලා හරිද? හිතන්න ආයෙ ඔයාලට ඕනේ කියලා ශ්‍රම පිරිවැය පාඩම view details ගියා. අන්න add to cart ගිහිල්ලා කාට් එකට දාගන්න තියෙන්නේ. ඔන්න දැන් මට අවශ්‍ය කරන ක්ලාසස් 4ම තියෙනවා. හවුල් ව්‍යාපාර, සමාගම් ගිණුම් කරන ආදායම් බදු, ශ්‍රම පිරිවෙන්. මෙතනින් හිතන්න ඔයාලට එකක් හරි ඕනේ නැහැ කියලා. ආදායම් බදු ඕනේ නැහැ නේද? remove කියන තැනින් remove කරලා දාන්න. පැහැදිලිද? අන්න දැන් ඔයාලට ක්ලාසස් 3 විතරක් තියෙනවා අවශ්‍ය කරන ඒවා. හවුල් ව්‍යාපාර, සමාගම් ගිණුම් කරන ශ්‍රම පිරිවෙන්. මෙතනින් ඔයාලට තියෙන්නේ චෙක් අවුට් කරන්න. චෙක් අවුට් කරාට පස්සේ මෙන්න ඔයාලට ඩිස්කවුන්ට් එකකුත් ඇල්ලා ටෝටල් එක වැල්ලා තිනවා 5100. එහෙනම් පරණ විදිහටම කලින් විදිහටම මෙන්න මේ account number වලට ගෙවීම් කරලා ATM machine එකකින් හරි එහෙමත් නැත්නම් online payment එකක් හරි කරලා අදාළ receipt එක මෙන්න මෙතෙන්ට upload කරන්න ඕනේ. පැහැදිලිද? upload කළා ඔයාලට කරන්න තියෙන්නේ complete order කියන එක දෙන එක. පැහැදිලිනේ? laptop එකකින් වගේම desktop එකකින් වගේම phone එකකටත් මේ වැඩේම කරන්න පුළුවන්. කම්ප්ලීට් ඕඩර් දෙන්න කලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ විස්තර ටික සම්පූර්ණ කරන්න ඕනේ. ඔයාගේ නම, ෆෝන් නම්බර් එක, ඇඩ්‍රස් එක සිංහලෙන් ටයිප් කරන්න, ප්‍රොවින්ස් එක, දිස්ත්‍රික් එක. ඊට පස්සේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා නම් අන්න ඒක දාලා කම්ප්ලීට් ඕඩර් දෙන්න. ඊට පස්සේ කම්ප්ලීට් ඕඩර් දුන්නට පස්සේ
අනිවාර්යෙන්ම ඔයා එන්න ඕනේ හෝම් පේජ් එකට. හෝම් පේජ් එකට ඇවිල්ලා අපේ WhatsApp නම්බරේට මෙන්න මෙතන තියෙනවා අපේ WhatsApp නම්බරේ. ඒකට මැසේජ් එකක් දාන්න ඕනේ. මෙන්න මේ කියන ක්ලාසස් බයි කරලා තියෙන්නේ ඇක්සස් දෙන්න කියලා. අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. නැත්තම් දැනගන්න විදිහක් නැහැ. අනිවාර්යෙන් ඒකින්ද මැසේජ් එකක් දාන්න ඕනේ. පැහැදිලිනේ? හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ වෙබ්සයිට් එක හරහා උසස් පෙල් ළමයි වෙන ඔයාලට ක්ලාසස් බයි කරන්න තියෙන්නේ. මං ආයෙ චුට්ටක් පෙන්නන්නම්. සබ්ජෙක්ට් තියෙන තැනට ගිහිල්ලා accounting revision lessons පාඩමින් පාඩම් වෙන වෙනම view subject ගියා. මෙතන පාඩම් ටික ඔක්කොම පෙන්නවා. දැන් තවමත් මෙතෙන්ට ඇඩ් කරලා නැති පාඩම් කීපයක් තියෙනවා. ඒවත් තව ටික දවසකින් මෙතෙන්ට ඇඩ් වෙනවා. එතකොට ඒවත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මෙතනින් අර කියා දී විතර view details ගිහිල්ලා buy now කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාඩම් කීපයක් මිලදී ගන්නවා නම් කාට් එකට දාගෙන ඔයාලට buy කරන්න පුළුවන්. ඊට එතනදී අනිවාර්යෙන් අර නම ලිපිනය ෆෝන් නම්බර් ඒ විස්තර ටික පුරවන්න. ඒ වගේම අනිවාර්යෙන් ඕඩර් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයා රිසිට් එක අප්ලෝඩ් කරාට පස්සේ අනිවාර්යෙන්ම WhatsApp මැසේජ් එකක් දාන්න හෝම් පේජ් එකට ගිහිල්ලා අර කියපු විදියට. මං හිතනවා වැඩේ පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු 10-11 වසර ළමයින්ගේ ක්ලාසස් බයි කරන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක කරේ උසස් පෙළ ළමයි වෙනුවෙන් කොහොමද රිවිෂන් ක්ලාසස් වෙබ්සයිට් එක හරහා බයි කරන්න කියන එක කියා දෙන්න. හරි එහෙනම් කට්ටියටම ජය වේවා.